දරු ප්‍රසූතිය කළ හැකි වයසේ සිටින කාන්තාවන්ගේ ඔසප්වීම නැවතීම ඇමනෝරියා ලෙස හඳුන්වන අතර ඔසප්වීම ප්‍රමාදවීම හෝ මගහැරීමට වඩාත් ජනප්‍රිය හේතුව ගැබ් ගැනීම වුවත් එසේ සිදුවීමට තවත් හේතු තිබෙනවා. සාමාන්‍යයෙන් කාන්තාවකට ඔවුන්ගේ ප්‍රජනන අවධියේදී සෑම දින 28කට වරක් ඔවුන්ගේ මාසික ඔසප්වීම සිදුවන අතර කෙසේ නමුත් දින 24ත් 35ත් අතර තරමක් කෙටි හෝ දිගු චක්‍ර තිබීම සාමාන්‍ය දෙයක්. විටින් විට ඔසප්වීම මගහැරීම බරපතල ගැටලුවක් ලෙස නොසලකෙන නමුත් ඒ නැවත නැවත සිදුවන ගැටලුවක් නම් එය අභ්‍යන්තරයෙන් පවතින ගැටලුවක සංඥාවක් වෙන්න පුළුවන්. ඔබට අඛණ්ඩව මාස 3ක් ඔසප්වීම මගහැරී ඇතනම් සහ එම කාලය තුලදී ඔබ ගැබ්ගෙන නොමැතිනම් හෝ වයස අවුරුදු 45ට පෙර ඔබේ ඔසප්වීම නතර වුවොත් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම ඉතා හොඳයි. එසේම වයස අවුරුදු 15 වන විටත් ඔසප්වීම ආරම්භ වී නොමැති ගැහැණු ළමයින් සඳහා වෛද්‍ය උපදේශනයක් ලබා ගත යුතුයි. මේ ඉහත කරුණු දෙකටම අනුව ඇමනෝරියා තත්ත්වයේ හෙවත් ඔසප් නොවීමට ගැබ් ගැනීම හැර බලපෑ හැකි පොදු හේතු 8ක් තිබෙනවා. 1. ආතතිය. ආතතිය ඇඩිනලින් වැනි හෝමෝන නිපදවීමට හේතු වන අතර එම හෝමෝනය අවදානම් සහගත අවස්ථාවන් වලදී ආරක්ෂණ යාන්ත්‍රණයක් ලෙස ක්‍රියා කරනවා. මේ හෝමෝනවලට දීර්ඝකාලීනව නිරාවරණය වීමෙන් ඔසප් චක්‍රය අක්‍රමවත් වී ඔසප් චක්‍ර දිගු හෝ කෙටි කිරීමට ඔසප් වීම අතපසු වීම නැතහොත් ඔසප් වීම වඩාත් වේදනාකාරී වීමට හේතු වෙනවා. සමහර අවස්ථාවන් වලදී සාමාන්‍යයෙන් සති 4ක ඔසප් චක්‍රය තුල කාන්තාවකට ඔසප් වීම දෙකක් අත්විඳීමට හේතු විය හැකියි. ආතතිය ඔසප් වීම ප්‍රමාද වීමට හෝ අතපසු වීමට හේතු වී තිබෙන්නේ නම් දිනපතා ව්‍යායාම කිරීම හෝ හුස්ම ගැනීමේ ක්‍රම පුහුණු වීම වැනි පියවර ගැනීම බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවය නිර්දේශ කරනවා. මෙම පියවර ඵලදායී නොවුනොත් පුද්ගලයන්ට ආතතිය සහ කාංසාව සමග සාර්ථකව කටයුතු කිරීමට උදව් කළ හැකි ප්‍රජනන චර්යා ප්‍රතිකාර ක්‍රමද තිබෙනවා. 2. අධික ලෙස බර අඩුවීම හෝ හදිස්සියේ බර අඩුවීම. පරිභෝජනය කරන කැලරි ප්‍රමාණය දැඩි ලෙස සීමා කිරීමෙන් ශරීරයෙන් ඩිම්බ විමෝචනය සඳහා අවශ්‍ය හෝමෝන නිපදවීම නතර කරන්න පුළුවන්. ශරීර ස්කන්ධ දර්ශකය 18.5ට අඩු වැඩිහිටියන් ඇතුළු අඩුබර රෝගීන්ට සෞඛ්‍ය සම්පන්න ආකාරයකින් බර වැඩි කර ගැනීමට ලියාපදිංචි පෝෂණ වේදිකයෙකුගෙන් උදව් ලබා ගන්න පුළුවන්. නිදසුනක් ලෙස ආහාර අරුචිය වැනි ආහාර ගැනීමේ අක්‍රමිකතාවයක් නිසා බර අඩුවීම සිදු විට මනෝවෛද්‍යවරයෙකුගේ සහාය ගැනීමද අවශ්‍යයි. 3. අධිබර හෝ තරබාරු බව. කාන්තාවකගේ ප්‍රජනන පද්ධතියේ විධිමත් කරන හෝමෝන වලින් එකක් වන ඊස්ට්‍රජන් හෝමෝනය ශරීරයෙන් අතිරික්තව නිපදවීම අධික බරට හේතු වෙන්න පුළුවන්. ඊස්ට්‍රජන් මට්ටම ඉහළ යාම ඔසප්වීමේ වාර ගණනට බලපෑ හැකි අතර සමහර අවස්ථාවන් වලදී ඔසප්වීම සම්පූර්ණයෙන් නතර වීමට හේතු වෙනවා. ඇමනෝරියා තත්ත්වයෙන් පෙළෙන සහ අධික බර ඇති හෝ ශරීර ස්කන්ධ දර්ශකය 30ට වැඩි කාන්තාවන් සඳහා සෞඛ්‍ය සම්පන්න බරක් ලබා ගැනීම සඳහා සහාය ලබා ගැනීමට වෛද්‍යවරු ඔවුන් බොහෝ විට පෝෂණ වේදිකයෙකු වෙත යොමු කරනවා. 4. අධික ශාරීරික ව්‍යායාම. තදබල ව්‍යායාමවල ශාරීරික ආතතිය ඔසප්වීම විධිමත් කරන හෝමෝන මට්ටමටද බලපෑ හැකි අතර අනෙක් අතට අධික මේද දහනය ඩිම්බ මෝචනය වැළැක්විය හැකියි. වෘත්තීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ඔවුන්ගේ කාර්ය සාධනය නිවැරදි තීව්‍රතා මට්ටමේ තබාගන්නේ කෙසේද යන්න පිළිබඳව ක්‍රීඩා වෛද්‍ය විශේෂඥයන්ට උපදෙස් දෙන්න පුළුවන්. 5. පොලිසිස්ටික් ඩිම්බකෝෂ සින්ඩ්‍රෝමය. පොලිසිස්ටික් ඩිම්බකෝෂවල ඌණ්‍ය සංවර්ධිත කෝෂ විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා. මෙම තත්ත්වය ඇති කාන්තාවන් තුල ඇති මෙම කෝෂවලින් බොහෝ විට ඩිම්බ මුදා හැරීමට නොහැකි වන අතර එම නිසා ඩිම්බ මෝචනය සිදු වෙනවා. 6. ආර්තවහරණය සහ නොමේරු ආර්තවහරණය. ගැබ් ගැනීම සහ මව්කිරදීමත් සමග වන ආර්තවහරණය ඇමනෝරියා තත්ත්වය හෙවත් ඔසප් නොවීමට ස්වභාවික හේතුවක් වෙනවා. කාන්තාවක් ආර්තවහරණයට ආසන්න වන විට ඊස්ට්‍රජන් මට්ටම පහත වැටීමට පටන් ගන්න අතර ඩිම්බ මෝචනය නිතර සිදු වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ආර්තවහරණය සිදුවන්නේ වයස අවුරුදු 45-55 අතර කාලයේදී. කෙසේ වෙතත් වෛද්‍ය පරීක්ෂණයන් ඇස්තමේන්තු කර ඇත්තේ සෑම කාන්තාවන් 100 දෙනෙක්ම එක් අයෙක් වයස අවුරුදු 40ට පෙර ආර්තවහරණය අත්විඳින අතර ඒ නොමේරු ආර්තවහරණය හෝ නොමේරු ඩිම්බකෝෂයන් හිටියම ලෙස හඳුන්වන්න පුළුවන් කියලා. 7. උපත් පාලන ඖෂධ. සමහර උපත් පාලන පෙති එන්නත් බද්ධ කිරීම සහ අභ්‍යන්තර ගර්භාෂ උපාංගද ඇමනෝරියා තත්ත්වයට හේතු වෙන්න පුළුවන්. මුඛය හරහා ලබා ගන්නා උපත් පාලන ක්‍රම නැවැත්වීමෙන් පසුව වුවද
ශරීරය තුළ නැවත සාමාන්‍ය පරිදි නිමමෝචනය වීමටද යම් කාලයක් ගත වෙනවා. 8. වෙනත් රෝගී තත්ත්වයන් සහ දීර්ඝකාලීනව ලබා ගන්නා ඖෂධ. දියවැඩියාව වැනි දිගුකාලීන රෝග තත්ත්වයන් සහ තයිරොයිඩ් වැඩිවීම හෝ තයිරොයිඩ් අඩුවීම වැනි හෝමෝන ආබාධ හේතුවෙන්ද ඔසප් නොවීමට හැකියි. මායෝ සායනයට අනුව මානසික තත්ත්වයන්ට ලබා දෙන ඖෂධ, කීමෝതെරපි, විෂාදයට ලබා දෙන ඖෂධ සහ අධිරුධිර පීඩනය සහ අසාත්මිකතා සඳහා වන ප්‍රතිකාර වැනි ඇතම් ඖෂධ මගින් ඇමනෝරියා තත්ත්වය ඇති වෙන්න පුළුවන්. මෙවැනි වටිනා වීඩියෝ නැරඹීමට අපේ channel එක subscribe කරලා තියාගන්න.